මේ වීඩියෝ එක බලන්න සසරේ පින්නක් තියෙන්න ඕන. ඒ වගේම විශ්වයේ ආශිර්වාදයේ තියෙන විශ්වයේ ආදරය තියෙන දරුවන් විතරයි මේ වීඩියෝ එක බලන්නේ. ආයුෂ බොහෝ වේවා. විශ්ව මාතාවගේ ආශිර්වාදයේ ආදරණීය පින්වන්ත ලස්සන හිතක් තියෙන දරුවන්ට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම අද මේ රීඩින් එක ගෙනාවේ මම දැක්කා සැප්තැම්බර් 9 ඉඳන්දාට පෙර ඔයාව මේ ගැන මම දැනුවත් කරන්න ඕන කියලා මට හිතුණා. ඒකයි හරියටම ටැරොට් කාඩ් බලලා විලාවල් බලලා තාරකා විද්‍යාව අනුව ගුප්ත ශාස්ත්‍රය අනුව මේ රීඩින් එක ඔයාලට ගෙනාවේ. ඉතින් දරුවෝ මේ පළවෙනිම ෂයින් එක විදිහට මම දකින්නේ මේ රීඩින් එක බලන්න ඔයා ආවනම් ඒක තමයි පළවෙනි ෂයින් එක. ඉතින් මම ඒ ෂයින් එක විතරයි අද කියන්නේ. ඔයා මේ රීඩින් එක තප්පරයක්වත් ස්කිප් නොකර හරි සාවධානයෙන් සංසුන් මනසින් අහන්න. මොකද මේ හැම වචනයක් අස්සෙම ඔයාගේ ජීවිතේ නව පාරකට ගෙනියන්න, නව බලාපොරොත්තුවක් ඇති කරන්න, මේ විශ්වයේ ආශිර්වාදය ලබා ගන්න ශක්තිය එනර්ජි එක මේ විශ්වය තුල ගැබ්බෙලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක ඔයා බලන්නවා අනිවාර්යයි. මොකද මේ රීඩින් එක බලන්න හිතෙන්නේ විශ්වයේ ආශිර්වාදයේ තියෙන ලස්සන හිතින් දරුවන්ට පමණයි. ඉතින් ඔබ දරුවනේ සැප්තැම්බර් 9 වෙනිදාට පෙර මම ඔයාවට මේ වීඩියෝ එකකින් දැනුවත් කරන්නේ මේ විශ්වයේ කිසිම දෙයක් අහම්බෙන් සිදු වෙන්නේ නැහැ දරුවෝ. ඔබ මෙතෙක් කාලයක් රහසින් හඬපු කිසිවෙකුට නොකී කතාවක් ඔබේ අභ්‍යන්තරේ හිතා ගන්න බැරි විදිහට අභ්‍යන්තර ආත්මයේ මහත් බරක් දරාගෙන හිටපු අඳුරු පරිච්ඡේදයෙන් මෙතනින් අවසන් වෙන්න නියමිතයි දරුවෝ. ඒ කියන්නේ ඔබේ ජීවිතේ කතාවේ සැබෑ පෙරළිය සිදුවන්නේ මේ මහා මොහොත. ඔබව විශ්වයේ විසින් කැඳවගෙන ඇවිත් තිනවා. මේ කියවීම ඔබේ අනාගතේ දොරටුවේ යතුරු අගුරු හරින මොහොතක් වෙන්න පුළුවන් දරුවෝ. ඒකින්ද තප්පරයක්වත් ස්කිප් නොකර ඔබේ සාවධාන මනස එක දිගට මේක තුල තියාගන්න. ඔබේ මනස සම්පූර්ණයෙන්ම සාන්ත කරගන්න. මේ මොහොතේ ඔබ නම සහ ඔබේ ජීවිතේ ඔබට හමු වුණු ලොකුම බාධකේ නැතහොත් ඔබව රිද්දපු පුජ්‍යලයා මනසින් මතක් කරගන්න. ඉදිරියේ ඇති කාඩ් මට පේන විදිහට ඔබේ ආත්මීය සංකේත වැඩිපුරම ඇදී යන ඔබට කතා කරන බව දැනෙන ශක්තියක් ඔබේ පිටුපස තියෙනවා. ඒ ශක්තිය එසේ මෙසේ ශක්තියක් නෙමෙයි දරුවෝ. ඔබ පෙර භවයන් කරපු විශාල කුසල් ශක්තියක් ඔබට ඉදිරි මේ සැප්තැම්බර් 9 පස්සේ පෙන්눔 කරනවා. ඒ ශක්තියට ඔබට ළඟා නොහැකි වීමේ අඳුරු බලවේගයක් ඔයා වටා තියෙනවා. ඒ අඳුරු බලවේගයේ හිමීට ඔබෙන් ඈත් වෙනවා සැප්තැම්බර් 9 පස්සේ. ඒ ඔබ පහුගිය කාලේ ගෙව්වේ අතිශය හුදකලා කිසිවෙකුට නොපෙනෙන අභ්‍යන්තර යුද්ධයක්. විශ්වාස කළ අයකින් පිටපෑම් හම්බුනේ දරුවෝ. එක පිට එක මූලමේ තදබද. හිතා ගන්න බැරි ආදර බිඳ වැටීම් ඔබ දැඩි ලෙස රිද්දුවා. මන් වෙනුවෙන් ඇත්තටම කවුරුත් නැහැ කියන හැඟීම ඔයාගේ හිතට කාවැද්දුණා. ඒ හැඟීම ඔබට හිතට වරින් වර ආවනේ දරුවෝ. නමුත් මතක තියාගන්න රත්තරන් පිරිසිදු වන්නේ ගින්නේ. දියමන්තියක් උනත් හැදෙන්නේ දැඩි පීඩනයකින්. ඔබ ලැබූ සියලු වේදනාවන් ඔබව මෙතෙක් නැගී සිටීමට ශක්තිමත් කරා මිසක් ඔබව නැසුවේ නෑ දරුවෝ. ඒකින්ද මේ විශ්වයේ කෙරේ විශ්වාසය තබන්න. ඔබේ ශරීරය වටා තියෙන, ඔබේ ආත්මය වටා තියෙන මේ අඳුරු ශක්තියින් කෙමෙන් සැප්තැම්බර් 9 පස්සේ වෙනස් වෙනවා. ඒ ශක්තියේ ඔබ කරා රැගෙන එන චක්‍රයක් පවතින දරුවෝ. මොකද ඔබ කරපු පින් පව් දෙකත් එක්ක දෝලණය වෙන ගමනක් මේ ගමන යන්නේ. ඔබ යම්කිසි දෙයක් මේ බව කිසිදු පුජ්‍යලයට හිංසාව පීඩාවක් කරන්නේ නැතුව ඒත් පෙර භවයන් වල කරපු ඒ කර්මය නිසා ඔබ දුක් විඳා. හැබැයි සැප්තැම්බර් 9 පස්සේ ඔබේ ජීවිතේ නියම පාරකට වැටෙනවා. නියම ආලෝකයක් ඔබට ලැබෙනවා. ඔබ නොහිතන පැත්තකින් ඔබට දියුණු වෙන්න මාර්ගයේ සදා ලං වෙනවා. ඔබ ගොඩ කාලයක් තිස්සේ හීනමවපු. ඔබ ගොඩ කාලයක් තිස්සේ මේ ජීවිතේත් එක්ක පොර බැඳපු. නැත්නම් දියුණු වෙන්න උත්සාහ කරපු යම් දෙයක් තිබෙනවා නම් ඒ දේ සාර්ථක වෙනවා. ඔබ දැන් කර්ම චක්‍රය ආපහු කරකැවෙනවා.
සැප්තැම්බර් 9ට පෙර ඔබ නොසිතූ පැත්තකින් අලුත් දොරටුව ඇරෙන්න ගන්නවා. හිර වී තිබුණු මුදල් හෝ වෙනත් උත්තිමේ ගැටලු හදිස්සියේදී විවර වෙනවා. ආශ්චර්යමත් සිදුවීමක් ඔයාට හිතාගන්න බැරි විදිහට දැනගන්න ලැබෙනවා. ඔබට එරෙහිව ක්‍රුමන්තනය කළ ඔබව පහත් කර ලෙස සලකපු අයට සබහා ධර්මයේ විසින්ම හිතාගන්න බැරි විදිහට මේ මිනිසුන් දඬුවම් හම්බ වෙනවා. ඔබට යම්කිසි කෙනෙක් අකුල් හෙලන් හිටියනම් මේ 9න් පස්සේ ඒ දේ ඔවුන්ට කරගන්න වෙන්නේ ඔබේ ශක්තිය ඔබේ ඕරායක හිතාගන්න බැරි විදිහට බලවත් වෙනවා. ඔබේ මනස පිරිසිදු කරගන්න. ඔබට මේ වීඩියෝ එක පෙන්නුවෙත් මේ පණිවිඩය ඔබේ හිතට කාවද්ද ගන්න. ඔබ නොහිතන විදිහට ඔබේ ආදර ජීවිතේ හිතාගන්න බැරි විදිහට සාර්ථක වෙනවා. පවුල තුල තමන්ගේ පවුල තුල යම්කිසි මතභේදාත්මක ගැටුමක් තිබ්බනම් ඒකෙන් ඔයාට වාසි විදිහට ජය ලැබෙනවා. ඔයාගේ දරුවන් පව ඔයාට හිතාගන්න බැරි විදිහට ආදරෙන් ලං වෙන්න පටන් ගන්නවා. ඔයාගේ ස්වයං පුරුෂයා පව ඔයාගේ බිරිඳ පව හිතාගන්න බැරි විදිහට ඔයාට ආදරෙන් ලං වෙන්න පටන් ගන්නවා. ඔයා නිවැරදි කියලා බොහෝ තැන්වල හිතාගන්න බැරි විදිහට ඔප්පු වෙනවා. ඒක තමයි පුතේ කියන්නේ. ඔයාගේ හදවත පිරිසිදු නම් ඔයා කරන දේ හරිනම් මේ සබහාදාමෙන් හරි වෙලාවට ඔයාට ලැබෙනවා. ඒත් සමහරක් අයට මේ දේවල් වෙන්න පරක්කු වෙයි. මොකද ඔයා කොච්චර මේ රීඩින් එක රීඩින් බැලුවත්, කොච්චර වෙලාවල් බැලුවත්, කොච්චර බෝධි පූජා පින්කම් හැම දෙයකටම ගියත් ඔයා යම්කිසි කර්මයක් කරලා තිනෝ නම් ඒ කර්මේ විපාක අනිවාර්යයෙන්ම විඳවන්නම් වෙනවා. ඒ විඳවලා ඔයාට යම් තැනකදී ඔයා කරපු කුසල් ශක්තිය ඉස්මතු වෙලා ඔයාට නොහිතන විදිහට ප්‍රතිඵල ලැබෙනවා. ඉතින් දරුවෝ මේ වීඩියෝ එක බලන්නේ සැප්තැම්බර් 9න් පස්සේ තමන්ගේ කුසල් ශක්තිය බලවත් වෙන පිරිස තමයි. මොකද මම එහෙම කියන්නේ මේ විශ්වයෙන් යම්කිසි පණිවිඩයක් යම්කිසි මැසේජ් එකක් ලැබෙන්නේ සුදුසු පුද්ගලයන්ට පමණයි. ඔයා ඒ අතරින් වඩාත්ම සුදුසු පුද්ගලෙක්. මං හිතනවා මේ රීඩින් එක බලන්න ඔයාගේ අතීතයේ ඔබව රිද්දපු මතකයන් තවදුරටත් අල්ලන් ඉන්න එපා දරුවෝ. ඒව අතහරින්න. ඔබව නව පරිච්ඡේදයකට ඇදලා දායි. ඉදිරි දින කීපයේදී ඔබට ලැබෙන සංඥා හදිස්සි සිතුවිලි සහ සිහින කෙරෙහි දැඩි අවධානයෙන් ඉන්න. විශ්වයේ ඔබ සමග කෙලින්ම කතා බහ කරන කාලයක් මේක. මොකද අපිට වෙන හැම දෙයකටම යම්කිසි ඉලක්කයක් යම්කිසි ටාගට් එකක් තියෙන්න ඕන. ඒ වගේම මේ විශ්වයෙන් දෙන මැසේජ් එක තේරුම් ගන්න තරම් මානසික නිදහසක් ඔයාගේ තුල ඇති කරගන්න. ඔයාට ලැබෙන හැම සංඥාවක්ම හරියට තේරුම් අරගෙන ඒ දේ තමන්ගේ ජීවිතයට ඇප්ලයි කරගෙන ඔයාගේ ජීවිතය සාර්ථක කරගන්න. මේ ශක්තිය ඔබ වෙනුවෙන් නම් විශ්වයේ ඔබේ කැමැත්ත ප්‍රකාශ කිරීමට කැමැත් తీරුවේ මම මේ නව ශක්තිය සහ ආශිර්වාදය මගේ ජීවිතයට බාර ගනිමි කියලා යනුවෙන් සටහනක් කරන්න. ඔබේ ආත්මීය ශක්තිය මම මේ කියවීම හා සම්බන්ධ කරන් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තබා ගන්න. ඔබට අතිශය සුබ අනාගතයක් ලැබෙයි. ඒ වගේම විශ්වයේ ආශිර්වාදයෙන් ඔබගේ ජීවිතේ දිනින් දින මොහොතින් මොහොත තප්පරෙන් තප්පරේ ශක්තිමත් වේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විශ්වයෙන් එන සංඥා හරියට පිළි අරගෙන ඔයාගේ ජීවිතේ සාර්ථක කරගන්න.